හරි ආයුබෝවන් ධාරා විදුතය ස්පීඩ් රිවිෂන් එකේ ධාරා විදුතේ ඩේ 8 වෙනකන්නේ ඩේ 6 වෙනකන් අපි උගන්නලා ඩේ 6 7 සහ ඩේ 8 දවස් දෙකම අපි ෆ්‍රී සෙමිනාර් එකක් කරා. හරිද? එතකොට මේ ඩේ 8 එක මේ විදුලි ධාරාවේ චුම්බක ප්‍රතිඵලය වැරදුනා. විදුලි ධාරාවේ තාපන ප්‍රතිඵලය විදුලි ධාරාවක් ප්‍රතිරෝධයක් කරා ගමන කිරීමේ ප්‍රතිඵලයක් විදියට තාප ශක්තියක් හානි වෙනවා. මේ තාප ශක්තිය හානි වීමේ තියරි ටික ඔක්කොම අපි ගණන් හැදුවා A to Z තියරි හැදුවා සහ තියරි ඔලුවට යන්න හොඳ ගණන් ටිකකුත් හැදුවා සහ මේ කෑල්ල සම්පූර්ණයෙන් ඉවර කරලා දාන පාස් පේපර් ටිකක් හදමු. හරිද? පාස් පේපර් වල අමාරුයයි සම්මත සමහර පාස් පේපර් ටිකක් අරගෙන අපි හදාගෙන යන්. එතකොට මේකේ පාස් පේපර් සමහරුන්ට නැති කට්ටිය. හරිද? පාස් පේපර් නැති කට්ටියක් ඉන්න පුළුවන්නේ. අපි හැම වෙලේම කරන්නේ පේසුරු පොතේ පාස් පේපර් කරන්නේ. පේසුරු පොතේ PDF එක ධාරා විදුලි සම්පූර්ණ පේසුරු පොතේ PDF එක මම ස්පීඩ් රිවිෂන් අපේ group එකට දාන්නම්. ඒ කියන්නේ paid එකට නෙවෙයි සම්පූර්ණ මුළු එකටම දාන්නම්. ඒකේ ඕන එක්කෙනෙකුට බලා ගන්න පුළුවන් වෙන්න මේ ස්පීඩ් රිවිෂන් එකේ ටියුට් එක දාන්නම්. හරිද? එතකොට ඔයගොල්ලන්ට වැඩක් තියෙනවා ගාන බෝඩ් එකේ තියෙන ටිකම කොපි කරගන්න එපා. ඔක්කොම කලින් හදන්න මම හිතන්නේ අපේ පන්ති ෆිසිකල් ආපු සෙට් එක නම් ඔක්කොම හැදුවා කිව්වා. මට මං කිව්වා ෆිසිකල් ආපු සෙට් එක නම් මෙසේජ් දාලා කිව්වා අයියේ හැදුවා කියලා. අමාරු ගණන් හරිය මේ තිබුණා ඒක මේකෙන් බලා ගන්න. අර ඔන්ලයින් පේ කරලා රට වටේ හරිය මේ දිග ගාල්ල සෙට් එකක් ඉන්නවා මාතර ඉන්නවා විස්සාවේල රත්නපුර සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක මේ බද්දේගම සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එක අනිවාර්යයෙන්ම මොකද්ද මේ කරගන්න. මොකද්ද ගාන හදලා මේ කරගන්න. ෆිසිකල් ආපු සෙට් එක ඔක්කොම මේක හැදුවා. ඒක කතා දෙයක් නෑ. හරිද? හරි මෙතනින් පටන් ගමු. මෙතන වෙන්නේ ඩේ 8 එක නෑ ඩේ 9 එක නේද 6 7 8 සෙමිනාර් එක මේ ඩේ 9 එක හරිද ඩේ 9 එක මේ වීඩියෝ සීරීස් ලොකු යන්නේ පැය 4 5 යන්නේ උඩරින් පැය 3යි පැය 2කමාරයි පැය 1කමාරයි ඕකෙන් දෙන්න පුළුවන් උඩරින් දේ දෙනවා මේක බලන්න අමාරුත් නෑ මෙසේජ් දාලා තිබ්බා කට්ටිය ඔක්කොම ටික බැලුවා අයියේ මටත් එන මොරාල් හරිද මේ ඔක්කොම ටික බැලුවා කිව්වම හරි පටන් ගමු වැඩේ විදුලි ධාරාවේ චුම්බක ධාරාවේ තාපන ප්‍රතිඵලය හරිද සද්ද ඇහෙනව නේද? සද්ද ඇහෙනවා. හරි බෝඩ් එකක් පේනවා. ප්‍රශ්නයක් නැහැ. හරි පටන් ගමු. හරිද අහන්න පොඩ අපි ඔක්කොටම කලින් එන්න කලින් අමින්ද හරි අපි මෙතෙන්ට එන්න කලින් චුට්ටක් බලමු චුම්බක මෙයාගේ සමීකරණ ටික පොඩ්ඩක් බලමු මේ මොකද්ද ඔක්කොම එකින් එක කියලා දෙන්න අමාරු සමීකරණ ටික උඩින් පල්ලෙන් කියාගෙන යන්න මොකද වීඩියෝ එක බලලානේ තියෙන්නේ හරි බලන්නකෝ අපි ඉස්සෙල්ලාම ගත්ත p = vi සමීකරණේ p = vi සමීකරණ හැමෝටම දාන්න බෑ. මෙයා දාන්න පුළුවන් මෙයා දාන්න පුළුවන් හැමෝටම මෙයාගෙන් ගන්නවනේ අපි p = කවුද? i වර්ග r ආය දානවා p = v වර්ග r මේ සමීකරණ දෙක දාන්න පුළුවන් කාටද? ඕමික උපාංග වලට විතරයි. මේ සමීකරණ දෙක දාන්න පුළුවන් ඕමික උපාංග වලට විතරයි. ඊට පස්සේ අර වොටීයතාව ගැන හොඳට කතා කරා. වොටීයතාව සාමාන්‍යයෙන් 100යි වෝල්ට් 230යි වෝල්ට් 100යි වොට් ඔන්න ඔය වගේ ගැන කතා කරා. ඒ කියන්නේ 100යි වෝල්ට් වෙන වෙලාවේදී එයා ක්‍රියා කරන ක්ෂමතාව තමයි වොටීයතාවයේ 100යි වොට් වෙන්නේ. සාමාන්‍ය මෙයා ලංකාවේ එකක් 230ක් වෙන ගෘහ විදුලි පරිපථයට සම්බන්ධ කරාට මෙයා පිටරට UK ගිහිල්ලා 180ක් වෙච්ච වෝල්ට් ඒකට මේ කරාට පස්සේ මෙයාගේ මේ ගාන වෙනස් වුණා. ඒ ගාන හදන්න තිබේ මෙයාගෙන් සුළු කරලා අපි ගත්තා ඒ අපි ශීතකරණයක් කියමු මේ ශීතකරණය ඇතුළේ තියෙන ප්‍රතිරෝධය අගේ හෙව්වා ඒ ප්‍රතිරෝධය UK ගියා කියලා ඒ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ කිව්වා නේද UK ගියා කියලා ඒ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ ඒකේ ප්‍රතිඵලයක් විතර මොකද්ද වෙන්නේ මෙයාගේ RR ම තමයි ඒක ඔන්නෝම තියෙනවා හරිද හරි විනාඩියක් කොහොම ඉන්න චූටි දෙයක් ඉන්න ඔහොම ඉන්න
හරි හරි හරිද පොඩි එරියක් කරන මෙතන ඒක පොඩ්ඩක් මේ කර හරි එතකොට R ඒක හොයලා මේ කරන්න දෙන ඊට පස්සේ අපි සරල පරිපරස පූර්ණ පරිපදයක ශක්ති හෝමාරුවත් කතා කරා කතා කරලා අපි පාස් පේපර් හදන්න තියෙනවා කිව්වා පාස් පේපර් ටික හදන් යන්න හරිද මේ බලන්න හරි මේ බලන්න මම හරි බලමු ඔව් ඉන්න කොහොමද හොයාගන්නේ බේ බලමු මෙයාගේ හරි හරි බලන්න මම හදනවා ඉස්සෙල්ලාම 51 වෙනි ගාන පේසුරු පොතේ හරිද පේසුරු පොතේ 51 වෙනි ගාන මේකේ මේ මට PDF එකක් මම ළඟ තියෙන මේ PDF එකේ තියෙන 51 වෙනි ගාන වෙනකම් විතරයි මේක 2014 ඊට එහා 2016 17 ඒවා ටික නැහැ ඒක අපි හොයන් හදමු හරිද අපි හදමුකෝ 2014 2014 පේසුරු පොතේ මට තියෙන පේසුරු පොතේ 51 වෙනි ප්‍රශ්නේ මාත් යන්නේ පේසුරු පොතෙන් හරිද මාත් යන්නේ පේසුරු පොතේ නම් 51 වෙනි ප්‍රශ්නේ හරිද ප්‍රශ්නයක් නැහැ 2014 A level හරිද A level 14 වෙනි ගාන ඇත්තටම ටිකක් අමාරු ගාන හරිද ලේසි නෑ 14 කිව්වම සාමාන්‍ය ටිකක් ලේසිනේ මට ගහ යන්න පුළුවන් එහෙම ඉක්මනට ගහලා යන්න ටිකක් අමාරුයි නැත් බැරිත් නෑ බලමු මේ හිත රූපයේ දැක්වෙන ආකාරයට A B C ප්‍රතිරෝධක ජාල හරහා එකම I ධාරාව යවනු ලැබේ ජාලවල ඇති සියලුම ප්‍රතිරෝධක සමාන විශාලත්වයෙන් යුතු වේ නම් උපරිම ක්ෂමතාව හන්. හරි උපරිම ක්ෂමතාවනේ. බලන්න මේ මෙයා R මෙයා R මෙයාත් R මෙයත් R මෙයත් R මේ කවුද A රූපේනේ මෙයා A රූපේ හරිද මෙයා ඔන්න A රූපේ මෙයා A රූපේ B රූපේ තියෙනවා මෙන්න මෙහෙම B රූපේ මෙයා R මෙයා R පේනව නේද
පේනවා හරිද? මෙයාගේ R හරි මෙයාගේ R පේනවනේ මෙයාගේ R මෙතනින් පල්ලෙහාටත් R ඔන්නම R එතකොට මෙතනින් ඔන්නම මෙතන R මෙතන R මෙතන R මෙතන R මෙතන R මෙතන R හරි ඔන්න ඊට පස්සේ තව ප්‍රතිරෝධයක් තියෙනවා ප්‍රතිරෝධ ජාලයක් මෙයා R මෙයා R මෙයා R මෙයාත් R R මේ හැම එකේම එකම ධාරා යන්නේ මෙයා I මෙතනින් ඇතුළට යන්නේත් I ධාරාවක් එහෙනම් මෙන්න මේ පොයින්ට් දෙක අතර මෙයා හොයන්න ඕන ක්ෂමතාව මෙයාගෙත් ඇතුළට යන්නේ I ධාරාවක් මෙයා මෙන්න මේ පොයින්ට් දෙක අතර හොයන්න වෙනවා. හරිද? මට මෙන්න මේ රූපේ දැක්කට පස්සේ හරිද? මට මේ රූපේ දැක්කට පස්සේ හරි ලස්සන වැඩක් මතක් වෙනවා. මොකද? මම ගන්නවා සමීකරණය P = VI. P = VI. මට V = VI කරගන්න දෙයක් නෑ. මොකද විභවාන්තර ගැන අවබෝධයක් නෑ. මම V = IR මගින් මෙයාට දානවා IR. එතන මෙයා Iත් එක ගුණ වුණාට පස්සේ P = I වර්ග R. සමහර බලන්න පුළුවන් එකපාර කොහොමද ආවේ? V = IR සූත්‍රය තියෙනවනේ. ඒක ආදේශ කරා මෙතෙන්ට මේ V ට IR දාන්න. හරිද? එහෙනම් මම දන්නවා මෙන්න මේ ප්‍රතිරෝධක ජාල තුනටම ඇතුළට දෙන කරන්ට් එක කවුද? I. ඇතුළට දෙන කරන්ට් එක I. එහෙනම් මට I නියතව තියාගත්තොත් නේ තියෙනවනේ I නියතයි. එතකොට P අනුලෝම සමානුපාතිකයි R කියන්න පුළුවන්. එහෙනම් සමග ප්‍රතිරෝධයේ වැඩි සෙට් එකේ ක්ෂමතාව වැඩි. හරි සමග ප්‍රතිරෝධයේ වැඩි සෙට් එකේ ක්ෂමතාව වැඩි. එහෙනම් මෙයාගේ සමග ප්‍රතිරෝධය හරියට හොයාගමු. එතකොට එයාගේ වැඩි මේකේ ක්ෂමතාව වැඩි. මං එහා කොනට යන්න. හරිද? මං එහා කොනට ගියොත් මේ කොනේ මේකේ සමග ප්‍රතිරෝධය කීයද මේ හැමෝම හරහා යන එකම ධාරාව. එහෙනම් සමග ප්‍රතිරෝධේ අන්න එකතු වෙනවා ශ්‍රේණිගත. එහෙනම් මෙතන සමග කවුද වෙන්න ඕන? මෙතන R සමග කවුද වෙන්න ඕන? 4I R වෙන්න ඕන. මෙතන R සමග 4I R වෙන්න ඕන. හරිද? හරි මෙතන පොඩ්ඩක් බලන්න. මම උඩ මෙන්න මේ ටික සුළු කරගෙන පල්ලෙහාට එන්න. හරිද? හරි බලන්න. මෙයාට ශ්‍රේණිගතයි. ඔය R තුන් දෙනා මොකද වෙන්නේ? ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් මට මේ තුන් දෙනා වෙනුවට සමකයක් දාන්න පුළුවන් මෙහෙම කවුද? 3I R. ඔය ශ්‍රේණිගත මේ ප්‍රතිරෝධ තුන වෙනුවට සමග ප්‍රතිරෝධයක් දාන්න පුළුවන් 3I R. ඒ 3I R සහ මේ 3I R මේ සමකය සහ මේ R මොකද වෙන්නේ? සමාන්තරගත. දැන් මේ තුන් දෙනා නෑ හොඳේ. මේ තුන් දෙනා වෙනුවට දැන් මෙයා ඔය 3I R සහ මේ R සමාන්තරගතයි. දැන් මොකද වෙන්නේ? මේ 3I R මේ R වෙනුවට තනි ප්‍රතිරෝධයක් දාන්න පුළුවන්. උන් දෙන්නගේ සමකේ අපි දන්නවා සමාන්තරගත ප්‍රතිරෝධ දෙක සමග ප්‍රතිරෝධය අඩුම එකටත් වඩා අඩුයිනේ. එහෙනම් මට මුන් දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි එක මම මෙහින් දාගන්න කළු පාට පෑනකි. මෙන්න මෙතනින් දාගන්න කළු පාට පෑනකි. මම මෙයා නිකන් 0.5 R කියලා දාගන්න. හේතුව මොකද්ද වෙන්නේ? අර R ටත් වඩා අඩු එක 0.5ටත් වඩා අඩු වෙන්න පුළුවන්. සමහරට 0.5ට වැඩි වෙන්න පුළුවන්. මට දලාගයක් විතරයි ඕන. හරිද? බලමු. දැන් මේ R මේ 0.5යි මොකද වෙන්නේ? ශ්‍රේණිගතයි. මූණටම බලන්න මෙයා ධාරාව යන මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම නේ කියන්නේ මෙයා හරහා ගිහලා පල්ලයට. එහෙනම් ඔය දෙන්න තුන් දෙනා ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත නම් මේ R2 2I R 2.5 R. එහෙනම් මට කියන්න පුළුවන් මේන්න මේ සෙට් එක වෙනුවට දාගන්න පුළුවන් කව 2.5 R. ඇත්තනේ. දැන් පොඩි දෙයක් බලන්න. මේ උඩ ප්‍රතිරෝධක ජාලය ඔක්කොම වෙනුවට තියෙන කව 2.5යි. හරිද? ඒ 2.5 මේ ආරුවේ මොකක්ද වෙන්නේ? සමාන්තරගතයි. එහෙනම් මේ 2.5 මේ ආරුව සමාන්තරගතයි. හින්දා සමගයේ R-ටත් වඩා අඩුයි. සමගයේ R-ටත් වඩා අඩුයි. හින්දා 0.8ක් වගේ ඇති. එහෙනම් මම කියනවා මෙතනේ සමගයේ කවුද? R සමක මෙතනදී R සමක වෙනවා කවුද? 0.8ක් R වගේ අගයක්. හරිද? බෝඩේට දැල්ලක් කරනවා මේ. හරි බලන්නකො මේ ගානේ මේ කරලා මේ කරමු. අහන්න ඊට පස්සේ දැන් මෙතන මොකද්ද වෙන්නේ? මෙතන මේ ආරුයි
මේ ආරය මොකක්ද වෙන්නේ? ශ්‍රේණිගතයි. ඒ ආර්ලා දෙන්න ශ්‍රේණිගතයි. ඒ ශ්‍රේණිගත ආර් දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි එක්කෙනෙක් කවුද මෙයා? 2R ඒ 2R මේ ආරයි සමාන්තරගතයි. ඒ දෙන්න වෙනුවට මෙතනින් දාන්න පුළුවන් මට නිකන් 0.7ක් ආර් වගේ නිකන් අගයක්. එතකොට මෙතන සමකේ කවුද? R ධන 0.7 2.7යි. ඒතර R සමක කවුද වෙන්නේ? අන්න 2.7යි R වෙනවා. දැන් ඔයාලට තේරෙනවා පොඩි දෙයක් මේ. මෙතන තමයි චූටිම R. ඒ කියන්නේ RB තමයි අඩුම. RB තමයි අඩුම. ඊට වඩා වැඩි RA. ඊට වඩා වැඩි RC. එහෙනම් මෙයා අනුලෝම සමානුපාතයක හින්දා PB PA IP ශමතාත් මොකද වෙන්නේ? ප්‍රතිරෝධ අතර අනුපාතයටම සමාන වෙනවා කවුද? ශමතා අතර අනුපාත. ටක් ගාලා හදාගන්නකො. වැඩේ හරි. එතකොට මෙතන හරි උත්තරේ වෙන්න ඕන කාගේද? 51ට උත්තරේ වෙන්න ඕන C ගේ තමයි වැඩිම වෙන C ප්‍රකාශයනේ සත්‍ය. බලමු. මෙයාගේ C ජාලය මගින් ඒ C ප්‍රකාශ C ජාලය මගින් පරිභෝජනය කරගෙන උත්තරේ මොකද වෙන්න ඕන? 51ට 3. හරිද? හරි දැන් බලමු 50 වෙනි ප්‍රශ්නේ. 50 වෙනි ප්‍රශ්නේ 2013 ඕල්ඩ් එකේ 21. 2013 ඕල්ඩ් එකේ 21 බලමු. 2013 ඕල්ඩ් එකේ 21. මේ 2013 ඕල්ඩ් එකේ 21 හරිද? හරි. බලමු. කියනවා සූත්‍රිකාවල ප්‍රතිරෝධයන් පිළිවෙලින් 9 ඕම් සහ 3 ඕම් වූ 6 වෝල්ට් 4 වෝල්ට් සහ 6 වෝල්ට් 12 වෝල්ට් වෙන විදුලි බුබුළු දෙකක් රූපයේ පරිදි 12 වෝල්ට් බැටරියකට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. රූපේ පරිදි 12 වෝල්ට් බැටරියකට ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. S ස්විචයේ වැසූ විට මෙම පරිපථය පිළිබඳව මෙම පරිපථය පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍යද? හරි පරිපථය අඳගමු පොඩ්ඩ. හරි මෙන්න බලන්න. 2013 හරිද? 2013 මෙතන තියෙන මම ප්‍රතිරෝධයක් කියලා දාගන්න හරිද? ප්‍රතිරෝධයක් මෙතනත් ප්‍රතිරෝධයක් මෙයා 9 ඕම් හරිද? මෙයා 3 ඕම් හරි? එතකොට මෙතන තියෙනවා ස්විච් එකක් මෙතන 12 වෝල්ට් හරිද?
මෙතන දීලා තියෙනවා සූත්‍රිකාවල ප්‍රතිරෝධයන් පිළිවෙල 9 යොමු 3 යොමු. මෙයා A 6 වෝල්ට් ආයේ 4 වෝල්ට් 4 වෝල්ට්. B එනවා 6 වෝල්ට් 12 වෝල්ට්. හරිද? බලයින්ද? ඔය 12 වෝල්ට් බැටරි එකට ශ්‍රේණිගත සම්බන්ධයකට SVJ වැසුවට SVJ ඕපන් කරනවා ක්ලෝස් කරනවානේ. පරිපථය පිළිබඳ පහත කුමන ප්‍රකාශ සත්‍ය වේද? එහෙනම් පරිපථය පිළිබඳ මොකක්ද සත්‍ය වෙන ප්‍රකාශය? මෙයා 9යි මෙයා 3යි වෝල්ට් නම් අපි දන්නවා ප්‍රතිරෝධතර අනුපාතය සමානවකාරද විභවාන්තර අතර අනුපාතයට මොකක් වුණොත්ද? විභවාන්තර අතර අනුපාතයට සමාන වෙනවා ශ්‍රේණිගත වුණොත් විතරයි. ශ්‍රේණිගත වුවහොත් පමණක්. ශ්‍රේණිගත වුවහොත් විතරක් මොකද වෙන්නේ? අන්න ශ්‍රේණිගත වුණොත් විතරක් මොකද වෙන්නේ? ශ්‍රේණිගත වුණොත් විතරක් වෙනවා විභවාන්තර අතර අනුපාතය ප්‍රතිරෝධතර අනුපාතයට සමාන වෙනවා. හරිද? ශ්‍රේණිගත වුණොත් විතරක් ප්‍රතිරෝධතර අනුපාතය විභවාන්තර අතර අනුපාතයට සමාන වෙනවා. වැඩේ ලකිරි හරිද? ඊට පස්සේ මට කියනවා පුළුවන් මෙයා 12යිනේ. එහෙනම් මෙතන 9යි වෝල්ට් 3යි වෝල්ට්. ඇයි විභවාන්තර අතර අනුපාතය කීයද? 9ට 3යි. එහෙනම් 9ක් 12ක් තිබ්බොත් මෙයා 9ක මෙයා 3ක ගන්න. හරිද? දැන් බලන්නකෝ. මෙයාගේ මේ දීලා තියෙන ගානට වඩා වැඩි විභවාන්තරයක් තියෙනවානේ. එහෙනම් මෙයාගේ ක්ෂමතා උත්සර්ජනය P විශාල වෙනවා කවුද? 4 වෝල්ට්ට වඩා. ඇයි? දීලා තියෙන එකට වඩා වැඩි එක්කෙනක් තියෙනවා. හරිද? මෙයාගේ ක්ෂමතා උත්සර්ජනය මම මෙයාට දාගන්න. මෙයාගේ ක්ෂමතා උත්සර්ජනය P කුඩා වෙනවා 12ට වඩා. මොකද හේතුව මෙයාගේ 3 වෝල්ට් වඩා එයාගේ තියෙන්න ඕන 6 වෝල්ට් වඩා 3 වෝල්ට් අඩුයි. හරිද? දැන් මේ ගාන මොකක්ද කියන්නේ බලමු. A හරහා ඇතිවන වෝල්ටීයතාව B හරහා A මාර්ගයට වඩා වැඩිය. A හරහා ඇතිවන වෝල්ටීයතාව B හරහා ගියට වඩා වැඩිය. A හරි. B බලන්න. A නේ එක ප්‍රකාශය හරි. හොඳ එක ප්‍රකාශය හරි. දෙක ප්‍රකාශය බලන්න. A හි ඇති ක්ෂමතා උත්සර්ජනය B හි A මාර්ගයට වඩා වැඩිය. A හි ඇති ක්ෂමතා උත්සර්ජනය හරිමින් A හි ඇති ක්ෂමතා උත්සර්ජනය B හි A මාර්ගයට වඩා වැඩිය. අපිට සමීකරණ දාලා හදන්න අපි චුට්ටක් එක තියලා යන්කෝ. බලමු. 3 එක් බල්බය හරහා ගලන ධාරාව එකම වේ. 3ත් හරිනේ. එක් බල්බය හරහා ගලන ධාරා මේ සමාන වේ. හරිද? 4 A බල්බයට පෙර B බල්බයේ දැවී යාමේ ප්‍රවණතාව වැඩි වේ. A බල්බේ මෙයානේ. A බල්බයට පෙර B බල්බයේ දැවී යාමේ ප්‍රවණතාව වැඩි වෙන මෙයා තමයි වැරදි ප්‍රකාශය. ඇයි ඒ? අහන් ඉන්න. ඔයාට මතකයි බල්බයක් ඒක පිච්චිලා යන නම් හරිද? බල්බයක් දැවෙන්න. පිච්චිලා යන නම් මොකද වෙන්න ඕන? දැන් මෙන්න මේ 4 වෝල්ට්ට වඩා එයා ඒ දීලා තියෙන ක්ෂමතාවට වඩා වැඩියෙන් ක්‍රියාත්මක වුණොත් එයා මොකද වෙන්නේ? පිච්චිලා යන ඉඩකඩ ප්‍රවණතාව වැඩි. මෙතන පිච්චිලා යන ඉඩ ප්‍රවණතාව වැඩි. නමුත් මෙයාගේ 12 වෝල්ට් හැබැයි එයාගේ ක්ෂමතාව 12 වෝල්ට් වඩා අඩුයිනේ. මේ අර තියෙන්න ඕන ගානට වඩා විභවාන්තරය අඩුයි හින්දා ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයාව පිච්චිලා යන්න ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ මොකද්ද? කොටම කතාව මෙයාගේ මේ 4 වෝල්ට් කියන අගේ පහ වුණොත් එයා පිච්චෙන්න පුළුවන්. හරිද? 4 වෝල්ට් අඩුවෙන් තිබ්බොත් එයා සේෆ්ටි ඒරියා එකේ ඉන්නේ. තේරුණාද? එහෙනම් 4 වෝල්ට් නැත්තම් අර මේ මෙතන නම් 12 වෝල්ට් වඩා වැඩි හින්දා අඩු හින්දා එයා සේෆ්ටි ඒරියා එකේ. මෙතන මෙයා 4 වෝල්ට් වඩා වැඩි හින්දා අර අමාරාන්තික ලැබෙ හින්දා පිච්චිලා යනවා. යන්න පුළුවන්. හරිද? B ප්‍රකාශ අපි කියවන්න නැතුව ඔන්න උත්තරේ ගත්තා 4 කියලා. හරිද? විභාගේ ওই විදිහට B ප්‍රකාශ කියවන්න එපා. හරිද? අපි දත්ත මේ කරගෙන ඒ කියන්නේ දත්ත දාගෙන හදනවනේ. හදලානේ භාගයක් තියෙන්නේ. මෙයාගේ ක්ෂමතාව හොයලා නැහැ. හැබැයි හොයලා තියෙනවා 4ටත් වඩා වැඩි කියලා. හරි? එතකොට ඒ අර වගේ තවසුළු කිරීමක් ආවොත් තියලා යන්න සමහරට උත්තරේ එන්නේ නැති වෙයි. එහෙම වුණොත් සුළු කරන්න දෙයක් නැහැනේ. මේතන උත්තරේ මෙයා. හරිද? බනහඬ උත්තරේ 4 නේද? ඔව් බනහඬ උත්තරේ 4. පහත් බලමු. A බල්බේ ආලෝකයේ තීව්‍රතාව එහි ප්‍රමාණයට අගයට වඩා වැඩිය. A බල්බේ. ඔව්නේ. දැන් අපි දන්නවා A බල්බේ ඒ කියන්නේ පත්තු වෙන්න ඕන ක්ෂමතාව 4 වෝල්ට්නේ. නමුත් දැන් එයා පත්තු වෙන්නේ කීයෙන්ද? 4 වෝල්ට් වඩා වැඩි ප්‍රමාණයකින්. අනිවාර්යයෙන්ම 4 වෝල්ට් වඩා වැඩි ප්‍රමාණයකින් මෙයා පත් වුණා කියන්නේ මෙයාගේ ආලෝකයේ තීව්‍රතාව වැඩි. හරිද? එහෙනම් මෙහි යටින් පොඩ ලියා ගන්න, තර ලකුණක් දාලා ලියා ගන්න. ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනුවේ
ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනුවේ ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනුවේ ආයිමත් ආවනේ දැල්ලා ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනුවේ වෝට් ගණන වැඩිවීම ප්‍රතිඵලයක් ලෙසයි. වෝට් ගණන වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනුවේ වෝට් ගණන වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. පොඩ්ඩයින් බලන්න මොකක් කරන්නේ. හරි එතකොට මේ අපිට අපේ ප්‍රශ්න හරි අපි ප්‍රශ්න මාර්ක වෙන්ටි මෙතන ඉතින් අපි ප්‍රශ්න එතකොට දෙකක් සාකච්ඡා කරා නේද 51 සහ 50 හරි 51යි 50යි ප්‍රශ්න දෙකම සාකච්ඡා කරා හරිද අපි එතන ඉස්සරහට යමු හරි 49 කියන බලන් ඉන්න 49 2013 නිව් එකේ 17 වෙනි ප්‍රශ්නේ 2013 A level 17 වෙනි ප්‍රශ්නේ හරිද හරි එයාගේ මෙන්න කතාවක් කියනවා බලන් ඉන්න 230 වෝල්ට් බල්බයක් හරිද මෙයා 230 වෝට් 60ක් ඊට CFL බල්බයක් තියෙනවා ඔන්න ඔය විදිහට හරිද මෙයා 230 වෝට් 10යි ආයෙ දිනවා LED බල්බයක් මෙයා 230 වෝට් 5යි වෝට්. ඒතර ඔයා හොඳට තේරෙනවා ඒගොල්ලොට. හරිද? මේ දීලා තියෙන වොටීයතාවය. හරිද? ඒ දීලා තියෙන වොටීයතාවය මේ 230 වෝල්ට් කියලා කියන්නේ එයාට දෙන විභවාන්තරයේදී 230 වෝල්ට් කියන ගෘහ විදුලි මේ පරිපථය දෙන ඔයානේ. ඔය 230 වෝල්ට් විභවාන්තරය දුන්නොත් මොකද දෙන්නේ මෙයා මෙන්න මේ 10යි වෝල්ට් 10යි වෝල්ට් 5යි වෝල්ට් කියන මේ කවුද? මේ ක්ෂමතාවයන් නිකුත් කරනවා හරිද හරි එතකොට මේ බලන්න හරි මට කියන්න පුළුවන් මෙයා ඔහොම ක්ෂමතාවයන් නිකුත් කර දෙහන් ඉන්න මෙයා ඔයා මෙන්න මේ ක්ෂමතාවයන් නිකුත් කරද්දී අපිට කියන රූපතරණය පෙන්වනවා ඇති ආසන්න වශයෙන් එකම දීප්තියක් නිපදවන හරිද එකම දීප්තියක් නිපදවන එකම ආසන්න වශයෙන් එකම A B සහ C විදුලි බල්බ තුනකි A සමග හදන විට B සහ C මගින් පරිභෝජනය කරන ලබන විද්‍යුත් ක්ෂමතාවයන් ආසන්න වශයෙන් හරි A සමග සසඳන විටනේ හරි A සමග හදන විට අපි කියමු A ගේ විභවාන්තරය මෙයාට දෙද්දි A ගේ විභවාන්තරයම B ට C ට දෙද්දි එයාගේ ක්ෂමතාවන් හරිද A ගේ විභවාන්තරයම දුන්නොත් මෙයා 60යි වෝල්ට් නේ අර කීයද 10යි වෝල්ට් අර කීයද 5යි වෝල්ට් ඒතර මෙයා කියන්නේ 6න් එකක් මෙයා කියන්නේ කීයද 12න් එකක් අර ලේසි ප්‍රශ්නයක් ඊට මහා ලොකු දෙයක් හිතන්න නෑ හරිද අරක හදලා ඉන්න තියෙන්නේ හරිද ඒතර උත්තරේ වෙන්න ඕන ඒමෙන් පිළිවෙලින් 6න් එකක් සහ 12න් පිළිතුර 4. හරිද? හරි. ඊට පස්සේ උඩේ කියන 48 බලන්න ඉන්න.
පෙන්වා ඇති පරිපතේ බලන්න. හරිද? පෙන්වා ඇති පරිපතේ V මගින් දක්වා ඇත්තේ නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ සහිත බැටරි වල වෝල්ටීයතාවයි. මේ ඉස්සර දැන් දෙන ගාන තියෙනවනේ. අපි ගාන ලියාගමු 2011 ඕල්ඩ් එකේ ගාන. හරිද? 2011 ඕල්ඩ් සිලබස් ගාන. 2011 A level ඕල්ඩ් එකේ ගාන. හරිද? හරි. බලන්න. බලන්න. දී ඇති පරිපතේ V මගින් දක්වා ඇත්තේ දී ඇති පරිපතේ V කියලා මේ දී ඇති පරිපතේ V මගින් දක්වා ඇත්තේ නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ සහිත බැටරි වල වෝල්ටීයතාවය. අපි දන්නවා නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ තියෙනවා නම් එයාගේ වටේ තියෙන විභවාන්තරය කවුද වෙන්නේ? වෝල්ටීයතාවට නැත්නම් විද්ගාම බලයට සමානයි. හරිද? Rx සමානයි R නම් Rx ප්‍රතිරෝධය හරහා ක්ෂමතා උත්සර්ජනය. P සමානයි VI, P සමානයි I වර්ග R, P සමානයි V වර්ග බෙදීම R සමීකරණ වලින් ගන්න ඇත්තේ. අපි බලමු පොඩ්ඩක්. බලමු. මෙන්න මේ රූපය ඉඳගත්තොත් රූපේ තියෙනවා මෙහෙම. මෙහෙම R ප්‍රතිරෝධයක්, මෙහෙම R ප්‍රතිරෝධයක්, මෙතෙන්ට V එකක්. ඔන්නෝම. මෙතෙන්ට R එකක්, මෙතෙන්ට R එකක්, මෙයා V. මෙයත් R, මෙයත් R, මෙයා V, මෙයා R, මෙයත් R. හරිද? හරි. එතකොට මෙයා R, මෙයා R, මෙයා R, මෙයා R, මෙයා R, මෙයා R. හරි ලස්සනට වැඩ වෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහනවා මෙන්න මේ මෙයානේ Rx කියලා කිව්වේ. මෙයානේ Rx කියලා කියන Rx නේ R සමානනේ. මෙයා හරහා ක්ෂමතා උත්සර්ජනය. මෙයා හරහා ක්ෂමතා උත්සර්ජනය. පොඩ්ඩක් බලමු. එයා හරහා ක්ෂමතා උත්සර්ජනය හොයන්න මම කරනවා මෙහෙම වැඩ. හරිද? බලන්න. මම කරනවා මේ පරිපතේ එක තැනක් කොහේ හරි තැනක් භූගත කරගන්නවා. හරිද? මේ පරිපතේ කොහේ හරි එක තැනක් භූගත කරගන්නවා. ඒකට ඔයාලට පේනවා මම මෙතන භූගත කරගන්න. නෑ මම මෙතන භූගතයක් කරගන්න. මෙතන බිඳුවයි ඕල්. හරිද? එහෙනම් මෙතන කීයද? V. මෙයාගේ හැම පැත්ත V, ධන පැත්ත V. එහෙනම් මෙයාගේ ධන පැත්ත 2යි V. වැඩේ හරිනේ. දැන් බලන්න පොඩ්ඩක් මේ V ලැබෙනවනේ මෙයාට. හයි අපි දන්නවා ශූන්‍ය ප්‍රතිරෝධක කම්බි හරහා ධාරාවක් ගලාගෙන එයාගේ ප්‍රතිරෝධය බිඳුවක් හින්දා V කීයක් වෙනවද? බිඳුවක් වෙනවා. වැඩේ හරි. ඒ වගේම මේ V මෙතෙන්ටත් එනවා. හරිද? හරි ඒක තේරෙනවා ඔයගොල්ලන්ට. දැන් මම කියනවා දැන් ධාරාව යන්නේ විභවයේ වැඩතරේ විභවය අඩුතුනටනේ. මේ පැත්තට ධාරාවක් යයි. හරි. මෙතනින් මේ පැත්තට ධාරාවක් යයි. මෙතනින් මෙන්න මේ පැත්තට ධාරාවක් එයි. හරිද? හරි. හොඳට තේරෙනවා. අයියේ මේ ප්‍රතිරෝධක ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් කරන තනියකක් දාන්න පුළුවන්. එයාගේ ඒ තනියක හරහා ධාරාව යන විභවයේ වැඩි 2යි V හරහා අඩු Vට. මෙතන 2යි V හරහා අඩු Vට V හරහා බිඳුවට. හරිද? ඒකට ඔයාලට තේරෙන චූටි දෙයක් මෙන්න මේ ප්‍රතිරෝධ දෙක මෙයානේ අපිට ඕන, මෙයා අපිට ඕන. හරිද? මේ ප්‍රතිරෝධක ශ්‍රේණිගතයිනේ. එහෙනම් මේ ප්‍රතිරෝධ දෙක හරහා කරන ධාරාව සමානයි. එහෙනම් විභවාන්තර අතර අනුපාතය සමානයි ප්‍රතිරෝධ අතර අනුපාතය. ප්‍රතිරෝධය 1:1යි. එහෙනම් විභවාන්තරත් 1:1ක් වෙන්න ඕන. එහෙනම් මෙයා දෙන්න හරහා දෙන විභවාන්තරය කවුද? මේ දෙන්නම හරහා දෙන විභවාන්තර 2යි V ඍණ V. එහෙනම් මෙයා හරහා තියෙනකොට V බෙදීම දෙකක් ගන්නවා මෙයා කොහොද V බෙදීම දෙකක් ගන්නවා. හරිද? අපිට ධාරාව ගන්න දීලා නැහැ. හැබැයි විභවාන්තරය මෙයාගේ ප්‍රතිරෝධය දීලා තියෙනවා. මට ගන්න පුළුවන් සූත්‍රේ P සමානයි කවුද? V වර්ග බෙදීම R නේ. එහෙනම් මම සූත්‍රයක් ගන්නවා. මෙතන P සමානයි කවුද? V බෙදීම දෙකේ වර්ග බෙදී වතාවක් එකයට R. අන්නේ න උත්තරේ කවුද? V වර්ග බෙදීම 4යි R. හදාගන්න. උත්තරේ. හරිද? හරි. මේක වීඩියෝ නවත්තලා හදාගන්න. මම බෝඩ් එක මක යනවා. හරිද? නැත්නම් සෑහෙන වෙලාවක් යනවා. ඔයාලා වීඩියෝ එක නවත්තලා මේ ගාන හදාගන්න. මේ මම වීඩියෝ මේක මකලා ඊළඟ ගානට යනවා. ඔයාලා චුට්ටක් නවත්තගෙන හදලා එන්න. එයා හදන්න තු බෝඩ් එකේ දාන් එන්න එපා. තනියෙන් හදලා එන්න. හරිද? එහෙනම් සැලකියු සෑහෙන වෙලාවක් යනවා මේක මේ රෙකෝඩ් කරගන්න. හරිද? හරි.
හරි. ඊට පස්සේ අය බලමු මොන ගානක් තියෙන්නේ කියලා. මට කියන්න පුළුවනි හරි ඒ ගාන හැදුවා. ඊට පස්සේ ටිකක් සැර ගානක් තියෙනවා 2011 නිව් එකේ ගානක්. හරිද? බලමු පොඩ්ඩක් 2011 නිව් එකේ ගානක්. ඒකක දිගක අරය සිම්පල් ඒ වන අරය සිම්පල් ඒ සහ ඒකක දිගක ප්‍රතිරෝධය කැපිටල් R වන ලෝහ කම්බියේ ඝනකම D වේ. ලෝහ කම්බියක් තියෙනවා යාගේ ඝනකම D වෙනවලු. හරිද? ඒ කියන්නේ විශ් කම්බිය D වගේ එකක්. ලෝහ කම්බියේ ඝනකම D වන තාපස ඝනකම. හරිද? බලමු පොඩ්ඩක්. තාපසන්නායකතාවයේ කියූ පරිවාරක ආවරණයක් ඇතනතු කම්බිය නෙවෙයි පරිවාරක ආවරණ ඝනකමලු D. හරිද? අයිධාරාවක් කම්බිය දිගේ කරන්නට සැලැස්සූ විට කම්බිය රත් වන අතර එය නියත උෂ්ණත්වයක පවත්වාගෙන ද්‍රවයක් තුළ ගිල්ලීම මගින් සිසිල් කරනු ලැබේ. නැත්තම් එළියේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕනනේ. තාපය ගිහිල්ලා එළියේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. උෂ්ණත්වය වැඩි වෙලා එයා වැඩි වෙනවා හැම වෙලේම හැම තප්පරෙදිම එයා වැඩි වෙනවා. ඒ වැඩි වෙන එක නවත්තන්න එයා නියත උෂ්ණත්වයක තියෙන ද්‍රවයේ ගිලලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? අරයාගේ උෂ්ණත්වය අර උෂ්ණත්වයටම ගානට එක තැන තියෙනවා. හැබැයි උෂ්ණත්ව වෙනසක් තියෙන නිසා තාපය යනවා. හරිද? තවෙන් ද්‍රවයක් තුල ගිල්ලීම් මගින් විසිසිල කරනු ලැබේ. අනවර්ත අවස්ථාවේ පරිවාරක ආවරණය හරහා උෂ්ණත්ව වෙනස ඩෙල්ටා T ට පිළිබඳව ඔන්න වැඩේ අහන්න. එන්නක පොඩ්ඩක් බලන්න. මම මෙයාට රූපයක් ඇඳ ගන්නවා අංක 1ට. හරිද? අංක 1 රූපය ඇඳ ගන්නවා නැත්තම් මේක කරන්න බෑ. හරි. මම කියනවා මෙන්න මෙහෙම රූපෙ එන්නේ. රූප මෙන්න මෙයා. හරිද? බලන්න ඉන්න. 2011 නිව් එකේනේ. 2011 නිව් එක හොඳ ප්‍රශ්නයක්. හරිද? 2011 නිව් එකේ. හරි බලන්න. මෙන්න කම්බිය තියෙනවා. හරිද? ඕන්න කම්බිය. ඔන්න කම්බිය. හරිද? ඔය කම්බිය කොහොම තියෙද්දි දැන් මෙයාගේ හරහානේ මේ අයිධාරාව යන්නේ. මෙයාගේ අරය දීලා තිබ්බ අපිට කවුද? මෙයාගේ අරය සිම්පල් ලේලු. මෙයාගේ අරය සිම්පල් ලේලු. හරි? දැන් පොඩි දෙයක් කියන්නකෝ බලන්න. මෙයාගේ අරය සිම්පල් ලේ. මේ කම්බිය වයරින් කරන්න බෑනේ. මෙයා තඹ කම්බියක් වෙන්නේ නැති. අපි හිතමුකෝ කරන්ට් එක මට මෙතන ඉඳන් මෙතෙන්ට ගන්න ඕන කියලා. මෙහෙම නිකන් තඹ කම්බියක් දාන්න බෑ. හේතුව මොකද්ද? හේතුව තමයි කවුරු හරි මිනිස්සෙක් සතෙක් මෙයා ගෑවුනොත් එයා හරහා කරන්ට් එක පාස් වෙනවනේ පරිපදේ ලොහුවත් වෙලා. හරිද? ඒක නවත්ත ගන්න මෙයාගේ වටේ දානවා පරිවාරක ආවරණයක්. මෙන්න මේ වගේ එකක්. හරිද? මෙන්න මේ වගේ පරිවාරක ආවරණයක් දානවා මෙයාගේ වටේ. හරිද? මෙන්න මේ වගේ පරිවාරක ආවරණයක් දානවා. ඔන්න ඔය වගේ පරිවාරක ආවරණයක් දානවා. ඒ පරිවාරක ආවරණේ දාපු ගමන් මොකද වෙන්නේ? මෙයා හරහා කරන්ට් එක එළියට යන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කරන්ට් එක ඇතුළේ තමයි යන්නේ. හරිද? එතකොට මෙන්න මේ පරිවාරක ආවරණය ඔහොම එනවනේ. ඔන්න ඔය පරිවාරක ආවරණය ඔහොම එනවා. හරිද? ඔන්න දිගට තියෙනවා. හරිද? දැන් ගානේ කියලා නැහැ. ඒකක දිගක ප්‍රතිරෝධය R නේ. මෙයාගේ ඒකක දිගක ප්‍රතිරෝධය Rලු ගානේ කියලා නෑ මෙයා කොච්චර දිගද කියලා. මම ගන්නවා මෙන්න මෙයා. මෙන්න මේ කවුද අපේ සන්නායකය නැත්නම් ඔය ඇතුළේ තියෙන තඹ කම්බිය L දිගක් දිග. හරිද? මෙයා L දිගක් දිග. එහෙනම් මට කියන්න පුළුවන් ඒකක දිගක එක දිගක ප්‍රතිරෝධය R නේද? R නම් L දිගක ප්‍රතිරෝධය කවුද වෙන්න ඕන? RL වෙන්න ඕන. ගුණ කරාම RL වෙන්න ඕන. හරිද? එහෙනම් මෙන්න මේ අපි සලකන L දිගති කම්බියේ ප්‍රතිරෝධය මොකද? RL ගුණිතයෙන් එනවා. හරිද? එතකොට ගාන කියනවා මෙන්න මෙතන එළිය උෂ්ණත් දැන් මෙයාගෙන් තාපය පිට වෙන හැටි චුට්ටක් කල්පනා කරොත් දැන් මේ අපි දන්නවනේ ප්‍රතිරෝධයක් කරහා ධාරාව ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේ ප්‍රතිරෝධය රත් වෙනවා. හරිද? ප්‍රතිරෝධය රත් වෙනවා කියලා කියන්නේ එයාගෙන් තාපය එළියට පිට කරනවා. මෙයාගෙන් තාපය එළියට පිට කරන විදිහ පොඩ්ඩක් බලන්න. මෙයාගෙන් තාපය එළියට පිට කරන විදිහ මෙයාගෙන් තාපය පිට කරන්නේ මෙන්න මෙහෙම. මෙහෙම යනවා. මෙහෙම ඔන්න ඕනේ තාපය පිට කරන්න. වැඩි හොඳටම තේරෙනවා. ඒතර මට කියන්න පුළුවන් දැන් මෙයාගෙන් තාපය පිට වෙන්නේ මෙන්න මේ අර මෙයා සිලින්ඩරාකාර පෘෂ්ඨ හරහානේ. මෙන්න මේ පරිවාර මෙයානි පරිවාරකේ. මෙන්න මේ පරිවාරකේ මෙයානි පරිවාරකේ. මෙන්න මේ පරිවාරකේ ඔය සිලින්ඩරාකාර පෘෂ්ඨය හරහා තමයි කවුද? තාපය එළියට යන්නේ. හරිද? මෙන්න ඔය දීලා තියෙන පරිවාරකේ සිලින්ඩරාකාර පෘෂ්ඨය හරහා තමයි තාපය එළියට යන්නේ.
ඒතර අපෙන් අහන්නේ කවුද? අපෙන් අහනවා මෙයාගේ අර K මේ සන්නායකතාවයක් දීලා මෙයාගේ ඝනකම ඔක්කොටම කලින් දීලු මේන් මෙන්න මේ ඝනකම දීලු. මෙන්න මේ අරය ඒලු මේ ඝනකම දීලු. හරිද? ඔහොම ඝනකම දීලා අපෙන් අහනවා කවුද? ඩෙල්ටා ටීටා පිළිබඳව. ඩෙල්ටා ටීටා කියලා කියන්නේ කවුද? ඩෙල්ටා ටීටා කියලා කියන්නේ මෙන්න මේ මෙතනයි අතර උෂ්ණත්ව අන්තරය. මෙන්න මෙතනයි අතර උෂ්ණත්ව අන්තරය. හරිද? හරි. එතකොට මෙයානේ රත් වෙන්නේ මෙන්න මෙයා සහ මෙයා අතර මෙන්න මේ උෂ්ණත්ව ગેප් එක තමයි කවුද? ඩෙල්ටා ටීටා කියලා කියන්නේ. හරි. මම දානවා සන්නයනේ සමීකරණය. සන්නයනේ සමීකරණය මෙතන තාපේ දන්නේ නැති ළමයි කියනවනම් මම සන්නයනේ සමීකරණය කියනවා. ඇත්තම දෙයක් නෑ. බලා ගන්න විතරයි තියෙන්නේ. හරිද? මේ බලන්න. මම සන්නයනේ සමීකරණය මෙහෙම කියනවා. හරිද? සන්නයනේ සමීකරණය ආවේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි KA ඩෙල්ටා Tට බෙදීම D නේ. ඔන්න ඔය වගේ එකක් තිබුණේ. මේ කවුද මේ? මෙයා තමයි මෙන්න මේ යම්කිසි පෘෂ්ඨයක් හරහා නැත්නම් යම්කිසි සන්නායකයක් හරහා ධාරාව ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට. හරිද? යම්කිසි සන්නායකයක් හරහා ධාරාව ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට සන්නයනයෙන් එයාගෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. තේරුණා? සන්නයනය ඔස්සේ මෙයාගෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව. මෙයාට අපි කියනවා ඒ හදලා තියෙන ද්‍රව්‍යයේ සන්නායකතාව. ඒ කියලා කියන්නේ මොකද්ද? අර තාව ප්‍රවාහය ගමන් කරන දිශාවට ලම්බක වර්ගඵලයනේ. තාව ප්‍රවාහය ඒ කියලා කියන්නේ කවුද? ඒ කියලා කියන්නේ තාව ප්‍රවාහය ගමන් කරන දිශාවට ලම්බක වර්ගඵලය. දැන් හිතන්නකෝ මේ වගේ සන්නායක දණ්ඩක් ගත්තා කියලා. ඔන්න ඔය වගේ සන්නායක දණ්ඩක් ගත්තොත් තාපය මෙහාට ගමන් කරොත් ඊට ලම්බක වර්ගඵලය වෙන්න ඕනේ මෙයා. ඔයා දන්නා දැන් මෙයාගෙන් ධාරාව මෙහෙම යනකොට මේ හොඳට අහන් ඉන්න. මෙයාගෙන් ධාරාව මෙහාට එනකොට මෙයා රත් වෙන හින්දා මෙයාගෙන් ධාරාව මෙහාට එනකොට මෙයාගේ රත් වෙන හින්දා මෙයාගෙන් තාපය යන්නේ එළියට මේ. හරි තාපය යන්නේ එළියට. ඔයාට තේරෙන්න ඕනේ තාප ප්‍රවාහයේ ලම්බක වර්ගඵලය කියන්නේ කවුද එතකොට? මෙන්න මෙයාගේ වක්‍ර පෘෂ්ඨයක් තියෙන මේ අපි සිලින්ඩරයක් වගේ ගන්නගන්නේ. මේ සිලින්ඩරේ කවුද? මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය තමයි මෙතනට ඊට එන්න ඕනේ. තේරෙනවද? එහෙනම් ඒකේ ඇත්ත කතාව මොකද සිංහල තේරුම? මෙන්න මෙයා කවුද? තාප ප්‍රවාහයට ලම්බක කවුද වර්ගඵලය? තාප ප්‍රවාහයට ලම්බක වර්ගඵලය. තාපය කියලා කියන්නේ හුළඟ වගේ. හරිද? හුළඟ මොකද්ද වෙන්නේ? හුළඟ එක තැනක නෑ ගමන් කරන්න ඕනේ. තාපයත් එහෙම එක තැනක නෑ ගමන් කරනවා. හරිද? ඒතර උෂ්ණත්වයේ වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට තමයි තාපය ගමන් කරන්නේ. එතකොට ඒ වගේ මෙතන මොකද්ද වෙන්නේ? මෙන්න උෂ්ණත්වයේ වැඩිීමේ හරියේ එළිය මොකද්ද වෙන්නේ? යම් කිසි ඒ සිසිල් කරලා තියා ගන්න එක උෂ්ණත්වයක මෙතන ඉඳලා හැම වෙලේම මෙහාට තාපය ගලනවා. හරි? මෙතනින් තාපය ගලනවා මේ එළියට තාපය ගලනවා. අන්න මේ තාපය ගැලීමේ ප්‍රතිඵලයක් විදිහට මොකද්ද වෙන්නේ? අපිට මේ සමීකරණ දාන්න පුළුවන්. එතකොට ඔයාලා දන්න මෙයාට තාප ශක්තිය හානි වීමේ ශීඝ්‍රතාවනේ. එහෙනම් මේ උඩ තාප ශක්තියක් යට ශීඝ්‍රතාවක් කියන්නේ වොට් ගානක් කියන්නේ ක්ෂමතාවක්. හරිද? ඒ කියන්නේ මෙයා මොකද මෙන්න මේ දණ්ඩෙන් තාපය එළියට හානි වීමේ ක්ෂමතාව. හරිද? අපි දන්නා යම් කිසි ධාරාවක් ගමන් කරොත් මේ ප්‍රතිරෝධයක් කරහා එයාගෙනුත් තාපය එළියට ගමන් කරන්න ඕනේ. ආන්ගේ ගමන් කරන ක්ෂමතාව නැත්තම් P ගන්න පුළුවන් සමීකරණ තුනකින් VI I වර්ග R ආයේ කවුද? P සමානයි V වර්ග බෙදීම R. ඔන්න ඔය සමීකරණ තුනෙන් ගන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඔය සමීකරණ තුනෙන් මෙන්න මේ සමීකරණ තුනෙන් මොකද වෙන්නේ? තාපය හානි වීමේ ශීඝ්‍රතාව ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන මම ගන්නවා I වර්ග R. ඒ කියන්නේ ධාරාව දන්නවා ප්‍රතිරෝධයක් දන්නවනේ. එහෙනම් I වර්ග R ගන්නවා. හරිද? මම මේ I වර්ග R සමාන කරනවා මෙයාට. ඩෙල්ටා ටීට තියෙනවනේ. බලමු මොකක්ද වෙන්නේ කියලා හරිනේ. මම මෙහෙන් කරගන්න නේද? හරි. බලන්න. බලන්න මේ මම කියනවා බලන්න මේ මම කියනවා දැන් මේ ලියන පේනවනේ. මම මෙතන ලියන්න. මම කියනවා P සමානයි කවුද? ඩෙල්ටා Q යට ඩෙල්ටා Tට. බලන්න හරිද? P සමානයි ඩෙල්ටා Q යට ඩෙල්ටා Tට. Pට ගන්න පුළුවන් සමීකරණය I වර්ග RL කියලා. හරිද? ඩෙල්ටා Qට ගන්න පුළුවන් K. හරි ඒ පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ චුට්ටක් තියලා මම ලියන ඩෙල්ටා Tට. ඩෙල්ටා Tට තමයි හොයන්න ඕන. D කියන්නේ කවුද? D කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන පරතරය. හරිද? මෙයා ඝනකම් වෙච්ච D. මෙයා D. A කියලා කියන්නේ මොකද්ද?
මෙන්න මේ තාප ප්‍රවාහයේ ලම්බක වර්ගඵලනේ. තාප ප්‍රවාහයේ ලම්බක වර්ගඵලය වෙන මෙන්න මේ සිලින්ඩරයේ වර්ගඵලය. හරිද? ඇත්තම කතාව කියනවා මෙන්න මේ පරිවාරක ආවරණයේ වර්ගඵලය. චූටි ප්‍රශ්නයක් කියනවා. හරිද? දැන් පරිවාරක ආවරණය මම මෙහෙන් එහා තියලා බැලුවොත් හරිද? මම පරිවාරක ආවරණය දිහා මෙහෙන් එහා තියලා බැලුවොත් අපිට පේන වෙන වැඩක් නෙමෙයි. මෙහෙකුයි මෙහෙකුයි. හරිද? තාපය ගමන් කරන්නේ දැන් මෙහෙම පේනවානේ. මෙහෙම ඔන්න ඔහම. තාපය ඔහම ගමන් කරද්දී තාප ප්‍රවාහයේ ලම්බක වර්ගඵලයේ විදිහට ගන්න මෙයාද මේන් මෙන්න මෙයාද ලොකු ප්‍රශ්නයක් නේ. ඇයි මොකද මෙයාගේ වර්ගඵලය එකක් අර ඒක වර්ගඵලයට වඩා වැඩියා ගියා. හරි. මෙතන දැන් ඔය දෙකම හරිය අරය ගත්තොත් මෙයා ගන්න එක වැරදි මෙයා ගත්තොත් මෙයා ගන්න එක වැරදි හින්දා මධ්‍යන්නයක් විදිහට මේ දෙන්නගෙන් වර්ගඵල දෙක එකතු කරලා දෙකෙන් බෙදීමක් වෙනවා. හරි. අපි දන්නවා මෙයාගේ අරය A නේ. මෙන්න මේ දුර කවුද? A දන්න D. හරි. මම යටින් ලියා ගන්න එහෙනම් මධ්‍යන්න වර්ගඵලය A ඩෑෂ් නම් A ඩෑෂ් අපි දන්නවා සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්න 2πr L ගේ. මේ දුර L නේ. එහෙනම් මට ගන්න පුළුවන් මෙයාගේ වර්ගඵලය 2πAL අරය කවුද? 2πA දන D වතාවක් L. බෙදීම කවුද? 2යි. හරිද? එතකොට එනවා 2π හරිද? ඇතුළ එනවා කවුද? AL. හරි. L උත් එළියට ගත්තා කියන්නකෝ. 2πL A දන D බෙදීම 2යි. හරිද? වැඩ තේරුණා. මෙතන එනවා about 2πL 2යි A දන D බෙදීම 2යි. ඕකෙන් එනවා A dash සමානයි 2πL A දන D බෙදීම 2යි. හරිද? මම යාව ආදේශ කරනවා මෙතෙන්ට. 2πL A දන D බෙදීම 2යි. හරිද? L ට L කැපෙනවා. ඇයි L ට L කැපෙන්න ඕන? ඔව් මොකද අපි L කියන එක ගත්තේ අපිට එක අපි අතින් දාගත්ත එයා ගන්න තිබුණේ නැහැ. ඒතර මම මෙතන ඩෙල්ටා ටීට උක්ත කරගත්තොත් එනවා I වර්ග R මේ D මෙහි ගුණ කරනවා බෙදන්න ඕන කාගෙන්ද? K වතාවක් 2πA දන D බෙදීම 2. ඕම් ඔන්න. හරිද? ඔන්න ඕක තමයි සමීකරණය. එතකොට මේක අර අහලා තිබුණා මේ මොකද්ද මේ මෙන්න මේ දෙන්න. මෙන්න මේ උත්තරේ දාලා මෙන්න මේ D සහ A අතර සම්බන්ධය. සාමාන්‍යයෙන් මතක තියාගන්න පොඩි දෙයක් තියෙනවා. දැන් මේකේ ඔයා හිතන්නකෝ මේ දුරට වඩා සෑහෙන මේ දුර වැඩි කියලා D සෑහෙන වැඩි ඒට වඩා. එහෙම වුණොත් අපි කවදාවත් මෙයාව සලකන්නේ නැතුව සම්පූර්ණ වක්‍ර පෘෂ්ඨ වර්ග අර එළිය පෘෂ්ඨ ඒ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය විතරක් සලකනවා. ඒ කියන්නේ මෙයාට වඩා D ගොඩාක් වැඩි නම් ඝනකම ගොඩක් වැඩි නම් මෙයා ලොකු බලපෑමක් කරන්නේ නැහනේ. හැබැයි මෙතන මෙයා චූටිනේ. ඒක ලොකු බලපෑමක් කරන හින්දා මොකද්ද වෙන්නේ? මේ දෙන එකතු කරලා දෙකෙන් බෙදලා තමයි සඵල වර්ගඵලය ගන්න. හරිද? හරි. ගණ හදාගන්න ඕන. මම මකන්න බෝඩ් එක හරිද? හරි. එතකොට මේ ප්‍රශ්නෙත් හරි ඊළඟ ප්‍රශ්නට අපි යමු. ඒක හොඳ ප්‍රශ්නයක්. හරි ඊළඟ ප්‍රශ්නේ තියෙනවා බලමු. බලන්න. අපිට ඊළඟ ප්‍රශ්නේ දෙනවා මේ බලන්න හරිද? A සහ B යන වර්ග දෙකකට අයත් 1.5 වෝල්ට් 1.5 වෝල්ට් බැටරි දෙකක ගුණාත්මක භාවය 1.5 වෝල්ට් බැටරි දෙක ගුණාත්මක භාවය 1.5 වෝල්ට් බැටරි දෙක ගුණාත්මක භාවය බැටරියේ නියත ධාරාවක් දිගු කාල සීමාවක් තුල ඇදගන්නා විට එහි අභ්‍යන්තර ප්‍රතිරෝධයේ වෙනස් වීම මැනීම මගින් පරීක්ෂා කරන ලදී. හරිද? A බැටරි බලන්න. හරිද? A බැටරියේ B බැටරියට වඩා දිගු කාල පරිච්ඡේදය භාවිතා කළ හැකි බව සොයා ගන්න ලදී. A බැටරිය
B බැටරියට වඩා දිගු කාල පරිච්ඡේදයක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ A බැටරිය අඩුවෙන් බැටරි බහිනවා, B බැටරිය වැඩියෙන් බැටරි බහිනවා. පහත දක්වා ඇති කාලය ඉදිරියෙන් අභ්‍යන්තර ප්‍රතිරෝධය R හි කුමන ප්‍රස්ථාරයේ මෙම බැටරි දෙකේ හැසිරීම වඩා දැන් අහන්නකො ඔයාලට තේරෙනවා V සමාන E ඍණ IR නේ ධාරාවක් ගන්න සූත්‍රය කෝෂයකින් ධාරාවක් කෙරෙනකොට යාගේ සූත්‍රය V සමාන E ඍණ IR ඔයාලට තේරෙනවා මේ R අගය වැඩි නම් හරිද R අගය වැඩි නම් යම් කිසි ධාරාවක් ඇද්දි මෙයාගෙන් අඩු වෙනවනේ ලොකු ප්‍රමාණයක්. ඒතර මෙයාට අග්ගල අඩු වෙනවා. හරිද? එතකොට බැටරි බහිනවා කියන ඉබුවන්තරේ බිඳුවක් බවට පත් වෙන එක. ඒතර දැන් මේ කියලා තියෙන විදිහට ඔයාලට තේරෙන්න ඕන මොකද වෙන්නේ? අපිට කියන්නේ කවුද? A බැටරිය ඔමෙවඩ බලන්නකො A බැටරිය B බැටරියට වඩා දිගු කාලයක් භාවිතා කළ හැකිව සොයා ගන්නනද හරිද? මේ බලන්නකො A බැටරිය B බැටරියත් එක්ක දිගු කාලයක් භාවිතා කළ හැකි බව සොයා ගන්නවලු. එහෙනම් අනිවාර්යයෙන්ම A බැටරියට වඩා B බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි. හරිද? R B බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය බැටරිය A බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි. ඒක අංක 1කට වෙන්න ඕන. සහ මේකේ තියෙනවා කාලයත් එක්ක. ඒ කියන්නේ බැටරිය පරිභෝජනය කරගෙන යද්දී බැටරිය පරිභෝජනය කරගෙන යද්දී කාලයත් එක්ක මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකක්ද වෙන්නේ මතක තියාගන්න බැටරියක අභ්‍යන්තර ප්‍රතිරෝධය කාලයත් එක්ක වැඩි වෙන දෙයක්. හරිද? ඒක චුට්ටක් මතක තියාගන්න. හරිද? බැටරියක අභ්‍යන්තර ප්‍රතිරෝධය කාලයත් එක්ක වැඩි වෙනවා. මේක කොහේර ලියා ගන්න නම් තව කමයි. හොඳයි. හරිද? යම් කිසි බැටරියක් ගත්තොත් ඒ බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය කාලයත් එක්ක වැඩි වෙනවා. විද්‍යුත් ගාමක බලය නැත්නම් දෙපැත්තේ තියෙන විභවාන්තරය කාලයත් එක්ක අඩු වෙනවා. හරිද? ඒක මතක තියාගන්න. හරිද? කාලයත් එක්ක අඩු වෙනවා. අර අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන concept එක වැඩි වෙනවා. එතකොට ඔයාලා කල්පනා කරොත් මේ දෙන්නගෙම කාලයත් එක්ක බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය මොකද වෙන්නේ පොදුවේ දෙන්නම වැඩි කරගන්නවා. හරිද? ඔන්න වෙනවා. හැබැයි මෙන්න මෙතන කවුද වෙන්නේ? මේ B ගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි A ගේ අභ්‍යන්තර ප්‍රතිරෝධයට වඩා. මොකද අර B බැටරිය නෙවෙයි A බැටරිය වැඩි කාලයක් පරිභෝජනය කරන්න පුළුවන් උනේ. හරි? වැඩි කාලයක් පරිභෝජනය කරන්න පුළුවන් හින්දා එහෙනම් මේ Aට වඩා මේ මොහොතේදී අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ B ගේ. ඔක හදාගන්න. හරිද? හරි. ඔයතරම ලියා ගන්න මොකද එන්නේ විභවාන්තර වෝල්ටීයතා නැත්නම් විද්‍යුත්ගාමක බල කාලයත් එක්ක අඩු වෙනවා. හැබැයි අභ්‍යන්තර ප්‍රතිරෝධ කාලයත් එක්ක වැඩි වෙනවා. ඒ කියන්නේ බාධාව තමයි වැඩි වෙන්නේ. ගන්න පුළුවන් හොඳ දේ අඩු වෙලා යනවා. එතකොට තමයි බැටරිය අයින් කරලා විසික් කරලා දාන්නේ. හරිද? හැමතැනම එහෙම තමයි මේ. හැමතැනම මේ වැඩේ තමයි වෙන්නේ. හරිද? හරි. 45ත් ඒ තරකින් ගැහුවට පස්සේ ඔයාට එන උත්තරේ C හා Q කියලා නේද? මොකද අපි දන්නවා විභවාන්තරයේ කාලයත් එක්ක අඩු වෙනවා. හරිද? විභවාන්තරයේ කාලයත් එක්ක අඩු වෙනවා. ඒතර AB වක්‍ර දෙක වැරදි. හරිද? අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනවා කාලයත් එක්ක අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා RS වක්‍ර දෙකත් වැරදි. හොඳ එකක් නා විභවාන්තරයේ ලොකු වගයක් තිබිලා අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වගයක් තියෙනවා. නේද? විභවාන්තරයේ CD වල විභවාන්තරයේ ලොකු C ගේ කවදාවත් විභවාන්තරය වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒකින් හින්දා AB අපිට ගන්න බෑ. අපි කැමතියි ගන්නෙත් ගන්න බෑ. එයා වැඩුණම් එයා හොඳයි. නමුත් ගන්න බෑ ඒක අනිත් පැත්ත නෙවෙන්නේ. එහෙනම් C තමයි ඔතන හොඳ මේක. මොකද D ට වඩා අඩු වෙන්නේ. එහෙනම් C හොඳයි. අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු P හා Q ගෙන් Q ගෙන C හා Q තමයි වැඩේ ගන්න වෙන්නේ. හරිද? හරි. ඊළඟ එක හොඳ ගානක්. හරිද? 44. සාමාන්‍ය දරුණු ගණයේ ප්‍රශ්නයක්. හරිද? ළමයි හිතන්නේ නැති සාමාන්‍ය වලවල් වල වැටෙන ප්‍රශ්නයක්. මේ බලන්න පොඩ්ඩක්. හරි බලයින්ද මම කියනවා මෙහෙම කතන්දරයක්. හරිද? මම කියනවා දැන් රූපයේ පෙන්වා ඇති පරිදි නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ නෑලු. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ඒ දීලා තියෙන විභවාන්තරයට ගන්න පුළුවන්. නොගිනිය හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධ සහිත ශ්‍රේණිගතරයේ සම්බන්ධ සරෝසම් බැටරි දෙකකට P නියත ශීඝ්‍රතාවයකින් ප්‍රතිරෝධය R වූ බාර ප්‍රතිරෝධයකට T නෝට් කාලයක් තිස්සේ ක්ෂමතාව සැපීමේ හැකියාව ඇත. එතකොට මේ ක්ෂමතාව අර T නෝට් කාලයෙන් බෙදුවට ගුණ කරාට පස්සේ එනවා කවුද? එයා ඒ T නෝට් කාලය පුරාවට මෙයාට දුන්නු ශක්තිය. හරිද?
බැටරි දෙකෙන් එක් බැටරියක් පමණක් R හරහා සම්බන්ධ. දැන් බැටරි දෙකක් සම්බන්ධ කරලානේ. එහෙම කරන්න දෙන්න බෑලු. බැටරි එකයිලු දෙන්නේ. ඒ එක බැටරිය R හරහා සම්බන්ධ කළොත් මොකක්ද වෙන්නේ කියලා. හරි බලමු පොඩ්ඩක් මේ. මට කියනවා මෙන්න දෙන්නෙක් ඉන්නවා. හරිද? මෙයා R ලු. මෙයා R ලු. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. එයා R. මෙයා කවුද වෙන්නේ? මෙයා V. හරිද? දැන් ඔයා චූටි දෙයක් බලන්න. මම මෙතන භූගතයක් දාගත්තොත් යට. මෙතන යට භූගතයක් දාගත්තොත් මෙයා යට භූගතයක් දාගත්තොත් මෙතන විභවය බිඳුවයි. එහෙනම් මෙතන විභවය V වෙලා හරිද? මෙතන විභවය 2යි V වෙන්න ඕන. එහෙනම් මෙයා හරහා දෙන විභව ගෑප් එක 2 වෝල්ට් එනවා. ඒක ඕන පොඩි එකට දැන් තේරෙන ධාරාව විදුලිය. හරිද? හදලා ඕව හැදුව ඕන තරම්. හරිද? මම මෙච්චර මේ විදිහට මෙයා හදන්නේ රෝසර් සෑහෙන්න කියනවා මොකද දෙන්නේ? ඔයා ධාරා විදුලිය ප්‍රශ්නෙක ඒ පරිපතේ හැම තැනම විභවමේ හැම තැනම විභව ගන්න පුළුවන් නම් ඔයා ධාරා විදුලියේ තියරිය අතින් හරි ප්‍රවීණයෙක් කියලා. හරිද? ඒකෙන් තමයි ඕක පස්සේ ඔච්චර අඹවන්නේ. මමත් ඕක සෑහෙන කාලයක් අඹවලා තමයි ඕක පුරුදුනේ. මම දන්න කියන උගන්නන හැම එකකටම ඕක උගන්වනවාම තමයි. හරිද? අහන්නකෝ. දැන් අපිට කියන්න පුළුවන් මෙතන සමීකරණයක් පීඩ ගත්තොත් එයා v වර්ග බෙදීම r නේ. හරිද? එහෙනම් මට කියන්න පුළුවන් මෙයා කවුද? 2v ගේ වර්ග බෙදීම r. මෙයාගේ අභ්‍යන්තර නෙවෙයි නිකම් ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධය තියෙන කෝෂවලනේ. එතකොට මෙයාට එනවා p සමානයි කවුද? 4v වර්ග බෙදීම r කියලා එක්කෙනෙක්. කිසි ප්‍රශ්නයක් නෑ වැඩේ. හරි. දැන් හැබැයි ගාණ කියනවා හරි ගාණ කියන මෙයාගෙන් මේ කෝෂ දෙකක් නේ දීලා තියෙන්නේ. ඔය කෝෂ දෙකෙන් එකක් විතරක් දෙනවලු මෙයාගේ R හරහා. එහෙම වුණොත් මෙයා 0.5 වෝල්ට් එදි මෙයා කවුද? V වෙන්න එපා. විභවාන්තරේ V නේ. එහෙනම් මෙයා හරහා වැටෙන්නේ V. එහෙනම් මෙයා R නම් හරිද? අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් P සමානයි කවුද? V වර්ග බෙදීම R කියන යටටම එයාපත් වෙනවා. මෙයා P අපි හිතමු මෙයා P not කියලා. නැ P dash. හරිද? ඔයාට තේරෙනවා P dash කියන එක බැලුව බැලමටම කවුද P බෙදීම 4ක් වෙනවා. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. P බෙදීම 4. එහෙනම් මේ උත්තර වලින් කවුද වෙන්න ඕන? P බෙදීම 4 තියෙන 4 සහ 5 උත්තර තමයි හරියනවා නම් හරියන්න ඕන. ඒක අපි අපේ විදුත් චුම්බේ කවුද? තාපන ප්‍රතිඵලය දන්න ඕන ළමයෙකුට කියන්න පුළුවන් concept එකක්. හරිද? ඒක අවුලක් නෑ. ඊට පස්සේ තමයි අවුල තියෙන්නේ. හරිද? හරි මම කියනවා මෙන්න මෙහෙම වැඩක්. හරි? බලන්න දැන් මෙන්න මෙයාගේ ක්ෂමතාව මෙන්න මෙයා T නෝට් කාලයක් තිස්සේ යාට ශක්තිය දෙනවලුනේ. හරිද? මෙන්න මෙයා මේ P T නෝට් කාලයක් තිස්සේ යාට ශක්තිය දෙනවා. හරිද? ආන් ඒ ශක්තියම පේනවනේ. ආන් ඒ ශක්තිය මම E කියලා ගන්න. හරි. ওই ශක්තිය E. ඒ කියන්නේ මොකද්ද? මේ දෙන්නම එකතු වෙලා මෙයාට දෙන ශක්තිය තමයි E. මොකද එයා කියනවා එයාගේ ක්ෂමතාව P ලු T නෝට් කාලයක් පුරා ශක්තිය දෙනවලු. එහෙනම් E වෙන්න ඕන කවුද? ඒ දෙන ශක්තිය. හරිද? එතකොට ඔයාට තේරෙනවා මෙහෙම කතාවක්. දැන් මේ දෙන්නම සර්ව සමයනේ. ඒ සර්ව සම දෙන්නෙකුගෙන් මෙයාට ශක්තිය දෙන්නේ. එහෙනම් මේක E බෙදීම දෙකකුයි මේක E බෙදීම දෙකකුයි දීලා තමයි මෙයා E ශක්තියක් ගන්නෙ. හරිද? ඒක තේරෙන්නේ මොකද මේ P කියලා කියන්නේ මෙයාගෙන් දෙන ක්ෂමතාවක් නෙවෙයි. මේ P කියලා කියන්නේ මෙයා ගන්න ක්ෂමතාව. හරිද? ඔය හොඳට තේරෙනවා. හරිද? මේ P කියලා කියන්නේ මෙයා ගන්න ක්ෂමතාව. මේ ගන්න ක්ෂමතාව මෙයා දෙන කාලයෙන් ಗುಣ කරාට පස්සේ නම් මේ දෙන්නම දෙන නැත්නම් මෙයා ගන්න ශක්තිය. මෙයා ගන්න ශක්තිය කියලා කියන්නේ මේ දෙන්නගෙන්ම දෙන ශක්තියනේ. මේ දෙන්න ਸਰව සම නම් මේ එක්කෙනෙක් දෙන්න ඕන කවුද? E බෙදීම දෙක ශක්තිය. එක්කෙනෙක් දෙන්න ඕන E බෙදීම දෙක ශක්තියක්. ඒ E බෙදීම දෙක දෙකෙන් ගුණ වෙලා තමයි අර E එන්න ඕන එහෙනම්. ගාන්ටම තේරෙනවා. හරිද? එතකොට මම කියනවා හරිය ලස්සන වැඩක්. දැන් මෙතන මෙයා E බෙදීම දෙකයි මෙයා E බෙදීම දෙකක් දීලා මෙයා E හැදුවනා. ඔයාට තේරෙනවා මේ එකකින් දෙන්නත් ඕන කවුද? E තමයි. ශක්තිය සංසිතිකයිනේ. මෙයා මොන තත්ත්වේ වුණත් මොන ධාරා ගලා ගියත් මෙයා දෙන්නේ Eම තමයි. හරිද? එතකොට මෙයා දෙන්න ඕන ශක්තිය කවුද? E බෙදීම දෙකයි. E බෙදීම දෙකයි. මම E බෙදීම දෙකට ගාණක් ලිව්වොත් එයා කවුද වෙන්න ඕනේ? මෙයා දෙකෙන් ගුණ කරද්දි මෙයා මොකක්ද දෙන්න ඕනේ? P T නෝට් බෙදීම දෙකක් වෙන්න එපා. හරිද? P T නෝට් බෙදීම දෙකයි. හරිද? එතකොට ඔයාට තේරෙනවා දැන් P කියලා කිව්වේ කලින් ක්ෂමතාවනේ. දැන් ක්ෂමතාව කවුද? දැන් ක්ෂමතාව P dash නම්
මට පුළුවන් ලියන්න මෙන්න මෙහෙම හරිද? දැන් ශක්තිය මෙයානේ. දැන් ශක්තිය මෙයා. හරිද? ඒ ශක්තිය සමාන වෙන කාටද? PT නෝඩ් බෙදීම දෙකට. ඒ කියන්නේ ඇත්තටම ඔය ශක්තිය. හරිද? මෙයානේ ශක්තිය යා සමාන කර අරයගේ අර මේ කරලා. මට පුළුවන් ලියන්න මේ ශක්තිය ලියන්න පුළුවන් කවුද? මෙයාගේ ක්ෂමතාව P ඩෑෂ් නේ. P ඩෑෂ් කියලා කියන්නේ කවුද? P බෙදීම 4ක් නේ. මම ලියනවා P බෙදීම 4ක් ගුණ කරනුවේ T ඩෑෂ් කියන. T ඩෑෂ් කියලා කියන්නේ මෙයා කොච්චර කාලයක් ශක්තිය දෙනවද කියලා. හරිද? එතකොට මට මෙතන T ඩෑෂ් උක්ත කරගන්න පුළුවන් P ට P කැපිලා 4යි T නෝඩ් බෙදීම 2ක්. ඒ කියන්නේ 2යි T නෝඩ් කාලයක් තිස්සේ මොකක්ද වෙන්නේ මෙයා ශක්තිය දෙනවා. හරිද? මෙයා 2යි T නෝඩ් කාලයක් පුරුල්ලේ මෙයාට ශක්තිය දෙනවා. තේරුණානේ? ඕන් ඔන්නෝක තමයි ඔතන වෙන්නේ. හරිද? හදාගන්න. හරි. හරි. හරි එහෙනම් අපි ඊළඟ ගානට යන්න. හරිද? ඊළඟ ගාන කියනවා බලමු. හරි බලයින්ද අපි මේ ළඟට ගා හරි ඕන අර දැන් හදපු ගාන වගේම හරිද ආගින්ද තේරුණා දැන් හදපු ගාන වගේම 43 ගානත් හදා ගන්න පුළුවන් මම ආයේ කියලා දෙන්න අර වගේම තමයි හරිද හරි බලමු පොඩ්ඩක් මෙයාව කවුද මේ අපි බලමු 42 වෙනි ප්‍රශ්නේ 42 කියලා කියන්නේ 2009 ඒ level ප්‍රශ්නයක් හරිද 42 කියලා කියන්නේ 2009 ඒ level ප්‍රශ්නයක් බලමු 2009 ඒ level හරිද 2009 ඒ level ප්‍රශ්නයක් හරි බලමු මොකද්ද කියන්නේ කියලා බලමු හරිද B පරිපතේහි ශ්‍රමතා හානිය හරිද අහගන්න B පරිපතේහි ශ්‍රමතා හානිය A පරිපතේහි ශ්‍රමතා හානියට සමාන කළ හැක්කේ B ප්‍රතිරෝධය R සිට ඔන්න කොච්චර දක්වා වෙනස් කරොත්ද කියලා. හරි බලන්නකෝ මේ මම ඇඳ ගන්නවා A පරිපතේ මෙන්න. මම A පරිපතේ ඇඳ ගන්නවා හරිද බලයින්ද ඔන්න ඒ පරිපතය හරිද මම මෙයා ඒ පරිපතය ඇඳ හරිද එහා පැත්තෙන් ඇඳලා B පරිපතය තියෙන වෙනස තමයි මෙතන ප්‍රතිරෝධක සමාන්තරගතයි B පරිපතේ ප්‍රතිරෝධක ශ්‍රේණිගත මෙයා R මෙයා R මෙයා E මෙයා E මෙයාගේ E අභ්‍යන්තර ප්‍රතිරෝධය කීයද R සමානයි 0 හරිද මෙයාත් E මෙයාත් E මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R සමානයි 0 මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R සමානයි 0 හරිද මෙයාගේ ඒත් අභ්‍යන්තර ප්‍රතිරෝධය R සමානයි 0 හරිද දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා අපෙන් කියන B පරිපතේ ශ්‍රමතා හානිය A පරිපතේ ශ්‍රමතා හානියට සමාන කළ හැක්කේ B හි ප්‍රතිරෝධ R සිට බලමු B නේ මෙයා B රූප B පරිපතේ හරිද දැන් මෙයාගේ සමග ප්‍රතිරෝධය මට ගන්න පුළුවන් මෙයා 2E මෙයාගෙත් කවුද වෙන්නේ 2Eම තමයි හරිද හරි මෙයාගේ ගන්න පුළුවන් මෙයා R නේ මෙයාත් R එහෙනම් සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන් R බෙදීම
2ක් කියලා. මෙයාගේ සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන් කවුද? 2R කියලා. හරිද? දැන් මම කියන මෙයා හරහා යන කරන්ට් එකම දන්නේ. නමුත් මෙයා හරහා තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවක් හින්දා මෙයාගේ වෝල්ටේජ් කෙලින්ම එළියේ මේ විදුලිකාමක බලය තමයි විභවාන්තරයේ විදිහට මෙයාට ලැබෙන්නේ. හරිද? එතකොට මෙයාට ලැබෙනවා මෙතන 2E එකක්. මෙයාටත් මෙයා හරහා 2E එකක් ලැබෙනවා. හරිද? එතකොට මෙයාගේ ශ්‍රමතා හානිය P සමානයි V වර්ග බෙදීම R ගෙන් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. V වර්ග බෙදීම R ගෙන් ගන්න පුළුවන්. එතකොට මෙතන P යනවා P එනවා. හරිද? V යනවා කවුද? 2E ගේ වර්ගයක් එනවා. විභවාන්තර 2E ගේ වර්ගයක් එනවා. හරිද? ඒක හරියට ලියමු. මෙයා බලන්න 2E ගේ වර්ගයක් එනවා. බෙදීම කවුද? R බෙදීම 2යි. එතකොට P සමානයි කවුද? හරි බලන්නකොට ඔන්නම R බෙදීම 2ක් වෙනවනේ. දැන් මෙයාගේ එක ලියුවොත් හරිද? මෙයාගේ එක ලියුවොත් මෙයාට නම් මෙහෙම මෙයාට නවා මෙයාගේ මෙතනින් ලියුවොත් P සමානයි A 2E වර්ග බෙදීම අන 2R කියලා එනවා. හරිද? බලන්න මෙතනත් 2E තියෙනවා. මෙතනත් 2E ගේ වර්ග තියෙනවා. හරිද? ඒක අවුලක් නෑ. එහෙනම් මේ ගානට අරය සමාන වෙන්න නම් R බෙදීම 2ක් වෙන්න ඕනනේ. හරි. එහෙනම් මෙතනත් මොකද වෙන්න R බෙදීම 2ක් වෙන්න ඕන. එතන R බෙදීම 2ක් වෙන්න නම් මෙයා මොකද වෙන්න ඕන? එයා R බෙදීම 2ක් වෙන්න ඕන. ඉතින් අපි දන්නවා එතන ප්‍රතිරෝධය මොකද වෙලා තියෙන්නේ? ශ්‍රේණිගතයි. එහෙනම් මේ සමකය R බෙදීම 2ක් වෙනවා එක වගේ දෙන්නේ කින්ද මෙයා මොකද වෙන්නේ? R බෙදීම 4 ඒව 2ක් වෙන්න ඕන. එහෙනම් උත්තරේ මොකද එන්නේ? R බෙදීම 4 දක්වා වෙනස් කළහොත්. හරිද? ඔන්න ඔය තමයි උත්තරේ. හරි එතකොට 41 මේකෙන් පස්සේ 41 හරි බලන්න 41 වෙනි ප්‍රශ්නේ හරිද බලමු 41 වෙනි ප්‍රශ්නේ මොකක්ද වෙන්නේ කියලා 41 හරිද 41 හරි අය බලමු හොඳට බලන්න හරිද බලන්න හරි අපිට කියනවා 41 කියනවා මෙහෙම අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරි හරි අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරි ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද 1.5 බැටරි 6කින් රේඩියෝ එකට ජවය සපයනු ලැබේ හරිද මේ බලන්න 1.5 බැටරි 6ක්. ඒ කියන්නේ මම ශ්‍රේණිගතයිනේ. එහෙනම් මම මෙයා ගන්නවා 9යි වෝල්ට් කියලා. ඇයි 1.5 ධන 1.5 ඔය විදිහට ගිහිල්ලා 1.5 ගුණ කිරීම 6 කියන්නේ කවුද? වෝල්ට් 9යි. හරිද? මෙයා ජවය සපයනකොට රේඩියෝවකට ජවය සපයනවලු. හරිද? මෙයා ජවය සපයන රේඩියෝව කරලු. හරිද? මෙන්න රේඩියෝව. ඔන්න රේඩියෝව. හරිද? ඔන්න රේඩියෝව පොඩි විකාරයක් නැන්ද. හරිද? මෙයා තමයි රේඩියෝව. මක ලඳාගමු හරි මේ බලන්න මෙයා තමයි ඔන්න ඔය 9 වෝල්ට් බැටරිය මම ප්‍රතිරෝධයෙන් මැද ගන්නකො මෙන්න මෙයා තමයි කවුද ඔය කියන රේඩියෝව මෙයා තමයි රේඩියෝව හරිද මෙයා 9 වෝල්ට් බැටරිය හරි මෙයා 9 වෝල්ට් බැටරිය හරි මට කියනවා බැටරිය එක බැටරියකින් 9600ක ආරෝපණයක් සැපිය හැකිය එක බැටරියකින් සපයන්න පුළුවන් ආරෝපණය 9600ක්ලු කිසියම් ශබ්ද මට්ටමකදී මේ බැටරිය මගේ රේඩියෝව 270 බලන්න 270යි ඕම් 270යි ඕම් ප්‍රතිරෝධයක් ලෙස සලකනු ලැබේ මෙන්න මෙයා ඕම් 270ක ප්‍රතිරෝධයක් විදිහට සලකන්නලු. එම ශබ්ද මට්ටමේ රේඩියෝව ක්‍රියාත්මක කළ හැකි පැය ගණන. හරිද? මම මෙයාට V සමානයි IR දාන්න බලන්න. මම මෙයාට V සමානයි IR දාන්න බලනවා. හරිද? බලමු. V සමානයි IR දාද්දි විරනවා කවුද මේ කෙලිම මේ 9 වෝල්ට් මෙතෙන්ට එනවා.
ආයිට එනවා ඔය ආරෝපණය 96ද අපි දන්නවනේ i සමානයි කියලා කියන කවුද? q බෙදීම t නේ. එහෙනම් ඔය 9600 නේ තියෙන්නේ. 9600 බෙදන්න ඕනේ යම් කිසි කාලයකින්. අපෙන් අහන්නේ හැබැයි කවුද? පැය ගණන. මේ තප්පර ගණනක් ඔය බෙදනවා. හරිද? ගුණ කරනවා කවුද? 270. ඔන්න ටීට් අගයක් එනවා කවුද? 99600 ගුණ කිරීම 270 බෙදීම 9 කියලා. හරිද? අපි දන්නවා මේ කවුද එන්නේ තප්පර වලින්. මේ තප්පර වලින්. මේ තප්පර 3600ක් නේ පැය එකක් කියලා කියන්නේ. ඒ හින්දා මම මෙයා මොකද පැය ගණන අහන හින්දා මම මෙයා යටි බෙදා ගන්නවා 3600. මේ බින්දුවට මේ බින්දුව කැපුණා මෙතන මෙයා 30යි. හරිද? එතකොට t සමානයි 96 ගුණ කිරීම 30 ගුණ කිරීම 36. හරිද? මෙතන 6 5යි මෙතන 6 6යි. හරිද? 96 මම බෙදනවා කාගෙන්ද? 6යි. එතකොට මෙතන 6යි 6යි 36යි 6යි 16යි. මෙතන හව 16යි. එතකොට t සමානයි යන්න 80යි තත්පර කියලා එනවා. සෝරි තත්පර නෙවෙයි පැය. පැය 80ක් මෙයා ක්‍රියාත්මක කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට මේකේ අර ලොකෝ කේස් එකක් නෑ මට ඔක ගාන හද්ද ඉක්මනටම v සමාන ir දාන්න කියලා හිතුනේ විභවාන්තරයේ කෙලින්ම තියෙනවා ප්‍රතිරෝධය කෙලින්ම තිබ්බා ආරෝපණයක් දීලා කාලයක් නොවෙන තිබ්බ ඉතින් අපි දන්නවා ධාරාව කියන q බෙදීම t නේ ආරෝපණ බෙදීම කාරණා ඒ හින්දා ඒක දාලා සමීකරණය හැදුවා හරිද ඒතර මෙතනින් අපේ මේ කවුද විද්‍යුත් ධාරාවේ තාපන ඵලය මොන බහුවර්ණ ප්‍රශ්න ටිකක් හැදුවා මේ බහුවර්ණ ප්‍රශ්න ටික මෙතනින් ඒ හදන එක සම්පූර්ණ නිමා කරනවා ඊටරට ඒක තනියෙන් හදන්න බලන්න මේකෙන් ගනිපු අමාරු ටිකක් මේ හැදුවේ හරිද අමාරු ටිකක් හැදුවේ නැත්නම් මුල ටික පොඩ්ඩක් මේ කරලා අන්තිමට මම ආපු අමාරු ටික හැදුවේ මේකෙන් ගන්න පුළුවන් කියන ආభాෂයක් අරගෙන අමාරු ගණන් ටික තනියෙන් හදන්න හදිසියක් බැරි වුණොත් හදාගන්න බැරි අමාරු ගණනක් ආවොත් මෙන්න මේ WhatsApp නම්බරයට 070යි 216යි 82යි 15 මෙන්න මේ WhatsApp නම්බරයට මෙසේජ් එකක් දාලා අහන්න මෙන්න මේ ගාන හදන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම කියලා දෙනවා. හරිද? හරි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඊට පස්සේ ප්‍රැක්ටිකල් ටික ඔක්කොම ඉවර වෙනවා. ඊට පස්සේ ගැලනොමීටර් ටික යන ධාරාව සම්පූර්ණයෙන් ඉවරයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික යනවා. අනිත් පැත්තේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනවා. ඒකෙත් අග පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ ආලෝකය හරි විදුශේෂ්ත්‍ර හරි තමයි පටන් ගන්න. හරිද? හරි. නවත්තගමු.